සුද්දන්ට තේරෙන්න විශේෂ ඉංග්‍රීසි තියෙනවා. අමුතු ඉංග්‍රීසි තියෙනවද? එහෙම නැත්නම් සුද්දොත් එක්ක නැත්නම් විදේශිකයොත් එක්ක වැඩ කරන්න අපිට මේ සාමාන්‍ය අපි ඉගෙන ගන්න ඉංග්‍රීසි වලින් බැරිද? ඉතින් මේ ගැන පොඩි කතාවක් තියෙන හින්දා මම තීරණය කළා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. ඉතින් මම මුලින්ම මේ මාතෘකාව ගැන කතා කරන්න කලින් මේ ගැන කතා කරන්න මට තියෙන සුදුසුකමක් තියෙනවා. මට අවබෝධයක් ඒ ගැන තියෙනවද කියන එක මුලින්ම පැහැදිලි කරන්නම්. එහෙම නැත්නම් මේක කිසි වටිනාකමක් නැති කතාවක් වෙනවා. අහගෙන ඉන්න ඔයාලටත් හිතේ මේ වගේ දෙයක් ඕනම කෙනෙකුට කියන්න පුළුවන් කියන එක. මම මුලින්ම මම ඉංග්‍රීසි උගන්වනවා. ඉතින් මම ඒ ගැන මෙතන කතා කරන්නේ නැහැ මගේ channel එකේ. මොකද මම ඉංග්‍රීසි channel එක කරන්නේ ඒකට මට මේ ළමයි එකතු කරගන්න හෝ ඒ ගැන ප්‍රසිද්ධියක් ගන්න නෙමෙයි. ඒක වෙනම දෙයක්. මට විශේෂයෙන් කියන්න තියෙන වැදගත්ම දේ තමයි විදේශික තරුණියෝ අපි කියන්නේ සුද්දියෝ කියලා අපේ ගෙදර නතර වෙලා ඉන්න එනවා. සාමාන්‍යයෙන් අවුරුදු 18 25 අතර ඉගෙන ගන්න අය තමයි මේ අතර වැඩිපුරම ඉන්නේ. අපි එකපාරකට එක්කෙනෙක් තමයි අපේ ගෙදර නතර කරගන්නේ. ඉතින් යාළුවා සති දෙකක් තුනක් වාගේ අපිත් එක්ක ඉඳලා අපි කියන්නේ ගෙදර පවුලේ සමාජිකයෙක් වාගේ ගෙදර ඉඳලා ඉතින් අපිත් එක්ක උයලා කාලා සමහර ලාවට විශේෂ තැන් බලන්න එහෙමත් ලංකාවේ පොඩ්ඩක් ඇවිදලා එහෙම ඉඳලා යාලා යනවා. එතකොට මේ වෙනකොට අපේ ගෙදර මේ වාගේ 20කට වැඩි ඇවිල්ලා ඉඳලා තියෙනවා සහ දැන් එන්නත් තියෙනවා. දැන් අද මම මේ වීඩියෝ එක ගැන කතා කරන්නේ 2025 මාර්තු 6 වෙනිදා. දැන් මාර්තු 26 වෙනිදා එනවා අපේ ගෙදර ආයේ එක්කෙනෙක් ජර්මන් එක්කෙනෙක් එයා 2018 අපේ ගෙදර ආවා. එතකොට එයාගේ අවුරුදු 18යි වයස. දැන් ආයේ අවුරුදු ගානකට පස්සේ නැවත අපේ ගෙදර එනවා මේ මාසේ 26 වෙනිදා සති දෙකක් ඉන්න. ඉතින් දැන් මම ඒ විස්තරේ කිව්වේ දැන් ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන් නේද මට මේ ගැන කතා කරන්න අයිතියක් සහ හැකියාවක් තියෙනවා කියන එක. ඉතින් මේ එන අය අතරේ අපිට කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තේ, ඉස්පාඤ්ඤය, ඩෙන්මාර්කේ මේ වාගේ රටවල් සහ ජපානය, චීනය විශේෂයෙන්ම දැන් ඔය අපි කියන්නේ ඉංග්‍රීසි මව් භාෂාව නැත්නම් නේටිව් ස්පීකර්ස්ලා ඉන්න එංගලන්තේ ඒ වගේම ඔස්ට්‍රේලියාව මේ වාගේ රටවලුත් අපේ ගෙදර ඇවිල්ලා තියෙනවා. ඉතින් මමට හොඳ අත්දැකීමක් තියෙනවා මේත් එක්ක ඉඳලා. මොකද දැන් මෙතනදී අර විනාඩි 15ක් 20ක් එක පාට හම්බෙලා කතා කරනවා වගේ නෙමෙයි. ගෙදර කෙනෙක් ඉන්නවා කියන එක ඒක වෙනස් විදිහ අත්දැකීමක්. ඉතින් අපි ඒත් එක්ක ගොඩක් දේවල් කතා කරනවා. ඉතිහාසය ගැන, රටවල් වල සංස්කෘතීන් ගැන විවිධ දේවල්. ඉතින් ගොඩක් අයට එයා ඉගෙන ගන්න අය ගොඩක් අය. ඉතින් එයාට සාමාන්‍යයෙන් එයාලගේ භාෂා දෙකක් තුනක් වගේ සමහරට භාෂා හතරක් විතර කතා කරන්න පුළුවන් අයත් මට හම්බෙලා තියෙනවා. ඉතින් මේ කාලය ඇතුළත ඉංග්‍රීසි භාෂාව ගැන පොඩ්ඩක් හරි දුර්වලකමක් තියෙන එක්කෙනයි මට හම්බෙලා තියෙන්නේ. එයා ප්‍රංශෙන් ආපු කෙනෙක්. එයා ඉංග්‍රීසි වලට වැඩි කැමැත්තක් නැහැලු. එයාගේ දෙවෙනි භාෂාව සෙකන්ඩ් ලැන්ග්වේජ් විදිහට එයා ස්පාඤ්ඤ ස්පැනිෂ් ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ඉතින් දැන් මම කතා කරනකොට මම කවදාවත් ඔය විශේෂයෙන් ඔය අපි සමහර අය කතා කරන ස්ලෑන් ගොඩක් ලාට ඔය නේටිව් ස්පීකර්ස්ලා කතා කරනවා මේ විදිහට. එහෙම වාගේ දේවල් මම නම් ඉගෙන ගන්නෙත් නැහැ. ඒ වගේව පාවිච්චි කරන්නෙත් නැහැ. එතකොට මට අත්දැකීම් හැටියට මට කවදාවත් ඒ වගේ දේවල් පාවිච්චි කරන කෙනෙක්ව හම්බෙලත් නැහැ. ඉතින් එතකොට දැන් මේ එංගලන්ත ඕස්ට්‍රේලියාව එක්ක අපේ ගියත් එයාලත් මේ අපි සාමාන්‍ය පාවිච්චි කරන ඉංග්‍රීසි තමයි පාවිච්චි කරේ. අනික තමයි මම කවදාවත් අර ඇක්සන්ට් හදාගන්න නැත්නම් බ්‍රිටිෂ් ඇක්සන්ට්, ඇමරිකන් ඇක්සන්ට් කියලා එහෙම අර බොහොම වද විඳගෙන නේද ඔය දිවවල් නමාගෙන එහෙම වද විඳලත් නෑ. මම සාමාන්‍යයෙන් කතා කරන විදිහට කතා කරන්නේ. ඉතින් ඒකෙන් මට නම් කිසිම ගැටලුවක් මේ වෙනකන් වෙලා නැහැ ඒ භාෂා භාවිතයේදී. එතකොට දැන් මගේ මේ තියෙන අත්දැකීමත් එක්ක මට ඔයාලට දෙන්න තියෙන අවවාදය නැත්නම් පණිවිඩය තමයි ඔයාලා ඉංග්‍රීසි ගැන ආසාවක් ඉගෙන ගන්න උවමනාවක් තියෙනවා නම් මුලින්ම කරන්න ඕනේ භාෂාවේ තියෙන මේ ව්‍යාකරණ නැත්නම් අපි කියන ග්‍රැමර් මෙන්න මේ කොටස් ටික හොඳට ඉගෙන ගන්න. ඉතින් ලංකාවේ මේවා ඉගෙන ගන්න ඕනෑ තරම්
පහසුකම් තියෙනවා හොඳ ගුරුවරු ඉන්නවා. ඒ හින්දා ඒ ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට අපි මේ භාෂාව ගැන හොඳ අවබෝධයක් හදාගත්තාම අපට මොනවා හරි අදහසක් කොහොම හරි කියන්න පුළුවන් විදිහේ අවබෝධයක් ලැබෙනවා. ඒ කියන්නේ එතකොට අපි නිකන් භාෂාවට වහල් වෙනවට වඩා භාෂාව අපේ වහලෙක් විදිහට අපේ වැඩකරුවෙක් විදිහට පාවිච්චි කරලා අපිට යම්කිසි අදහසක් මොනවා හරි ක්‍රමයකින් කියන්න ක්‍රමයක් හදාගන්න පුළුවන්. එතකොට සමහරට අපි කියන දේ ඊට වැඩිය කෙටියෙන් කියන්න ක්‍රම තියෙන්න පුළුවන් භාෂාවෙන්. ඒතර ඔයාලාට ඒ වුණාට මොනවා හරි දෙයක් වචන වැඩිපුර පාවිච්චි කරලා හරි දේ කියා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මූලිකව අපි උනන්දු වෙන්න ඕනේ මෙන්න මේ தত্ত্বය. මොකද භාෂාව හැදිලා තියෙන්නේ අදහස් වමාරු කරන්න. එතකොට එක්කෙනෙක් කියන දේ අනෙක් කෙනාට තේරෙනවා නම් අර භාෂාවේ මූලික අරමුණ, ඉගෙනීමේ මූලික අරමුණ එතන ඉෂ්ට වෙනවා. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් අනික තමයි ඉතින් ඔයාලා මේ භාෂාවේ අර පිළිගත් තත්ත්වය කියන්නේ ස්ටෑන්ඩඩ් ඉංග්‍රීසි එකක් ඉගෙන ගත්තාම ඒක ඔයාලට ඕනෑම තැනක පාවිච්චි කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඔයාලා වැදගත් තැනකට ගියොත් එතන කෙනෙක් එක්ක කතා කරන්න මම කියන්නේ රජමාලිගාවකට ගියත් ඔයාලට රජ කෙනෙක් එක්ක වුණත් කතා කරන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් ඔයාලා පන්තියක ඉගෙන ගන්න ඉංග්‍රීසි වලින්. ඉතින් ඔය සමහර ඉගෙන ගන්න දේවල් ඒ වගේ තැනකට පාවිච්චි කරන්න බැරි වෙනවා. හැබැයි ඔයාලා මේ මූලික නැත්නම් ඔය ස්ටෑන්ඩඩ් ඉංග්‍රීසි වල ඉගෙන ගන්න දේවල් ඔයාලට ඕනෑම තැනක කියන්නත් පුළුවන්. ඒ වගේම ඒක ඕනෑම කෙනෙකුට තේරෙනවා. ඒක තමයි ඒකේ වැදගත්ම වෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ මූලික අවබෝධය මේ භාෂාවේ හදාගත්තට පස්සේ ඔයාලට ඕනනම් පුළුවන් අර අමතර දේවල් ඔය ස්ලෑන් මාගේ දේවල් ඉගෙන ගන්න. එහෙම නැතුව භාෂාවේ මේ මූලික අවබෝධයවත් නැතුව මේවා කටපාඩම් කරන්න එපා. කියන්නේ මේ දැන් මට බඩගිනිය කියන්නේ මෙහෙමයි නේද මට මේක තේරෙන්නේ නැහැ කියන්නේ මෙහෙමයි මේ වාගේ ඒවා විතරක් කටපාඩම් කළා කියලා ඔයාලට කවදාවත් භාෂාව භාවිතා කරන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒ කෑල්ලෙන් වැඩක් ගන්න මෙහෙම නැතුව දැන් මේක ඇහුවොත් මෙහෙම කියන්නේ ඒක වැඩක් වෙන්නේත් නැහැ. ඒ හින්දා මේ ක්‍රම වලින් පොඩ්ඩක් මග ඇරෙන්න වෙනවා මුලින්ම. ඉතින් ඔයාලට කවදා හරි මේ පිටරටකට යන්න ලැබුණොත් ඒ පදිංචි වෙලා ජීවත් වෙලා ඉන්න ලැබුණොත් එහෙම ඉතින් ඔයාලට අර භාෂාවේ මූලික අවබෝධය තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේවා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මාස දෙක තුනක් යනකොට මේ වාගේ යෙදුණු ටික ඉබේම හුරු වෙයි. ඒ හින්දා මේ මෙතන බැරි තැනින් අල්ල ගන්න එපා කියන එකයි මට කියන්න ඕන වෙන්නේ. ඔයාලා භාෂාවේ මූලික දේවල් ටික ඉගෙන ගන්න. ඒ කියන්නේ මට බඩගිනි කියන්න I am hungry කියන්න. එතකොට මට තේරෙන්නේ නැත්නම් I don't understand I can't understand මෙන්න මේ වාගේ දේවල් තියෙනවනේ. ඉතින් මේවා මුලින්ම ඉගෙන ගන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට ඒක ඕනතරම් කියන්න පුළුවන්නේ. ඊළඟට ඉතින් ඔයාලට හිතෙනවා නම් මේක නම් මදි මම මේ විදිහේ ෆොරිනර්ස්ලා කතා කරන මේ යෙදුම් නැත්නම් ස්ලෑන් ඒවා ඉගෙන ගන්න ඕන කියලා ඒක ඉගෙන ගන්න. ඒක හොඳයි එහෙම ඉගෙන ගන්න එක. ඒක තමයි මම නම් යෝජනා කරන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී අදහස් කළේ මෙන්න මේ පණිවිඩය දෙන්න. මොකද මගෙනුත් කෙනෙක් ඇහුවා දැන් මේ අපි මේ පන්ති වල ඉගෙන ගන්නවා. ඉතින් මේවෙන් වැඩක් වෙන්නේ නැහැ නේද? මේවා අපිට පාවිච්චි කරන්න බෑ නේද? සුද්ධොත් එක්ක අපි මම මේ සුද්ධ කියන වචනේම පාවිච්චි කරනවා. ඒ කියන්නේ ගොඩක් කරලා පාවිච්චි වෙන්නේ. වැඩ කරනකොට අපිට මේ කතා කරන්න යමුනොත් මේවා තේරෙන්නේ නැහැ නේද කියන එක. ඉතින් මම මේක එහෙම දෙයක් නැහැ. ඒක බොරුවක් කියන එක ගැන කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක කළේ. ඉතින් මම නැවතත් කියන්නේ ඔයාලා ඉංග්‍රීසි වලට ආසාවක් ආදරයක් සහ ඒකෙන් ඔයාලගේ ජීවිත වෙනස් කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න. අනිවාර්යෙන්ම ඉතින් ඔයාලා ඉගෙන ගත්තොත් ඒකෙන් ඔයාලට ලොකු යහපතක් සහ ජීවිතේ යම් කිසි වෙනසක් කරගන්න පුළුවන්. ඉගෙන ගද්දි මුලින්ම මේ භාෂාවේ නීති ව්‍යාකරණ ගැන පැහැදිලි අවබෝධයක් හදාගන්න. ඊට පස්සේ පුළුවන් අනික් දේවල් ගැන ඉගෙන ගන්න. ඉතින් මම එතනින් මේ මගේ කතා කරන එක මේ පැහැදිලි කිරීම අවසන් කරනවා. ඉතින් ඔයාලට ඉංග්‍රීසි භාෂාව ගැන හොඳ අවබෝධයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.